යාළුවනේ අද අපිට ඇවිල්ලා තියෙනවා M11 එකක්. මේක මේ ලෝගෝ ස්ට්‍රක් වෙලා තියෙනවා කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක ෂොප් එකකින් ආපු එකක්. එතකොට මේ අපි මේක බැටරි වල කන්ඩිෂන් එක හොඳයි. ඊට අමතරව මේක අපි චාර්ජින් එකට ප්ලග් කරනකොට කෙලින්ම මේ බලන්න A11 ලෝගෝ එකේ විතරයි තියෙන්නේ. මෙතනින් එහාට ඔන්නේ නැහැ. අපි එතකොට මෙයා CPU ප්‍රශ්නයක් කියලා තමයි අපි හිතන්නේ. එතකොට අපි බලමු කොහොමද මෙයා මේ රිපෙයාර් එකට යන්නේ කියලා. මෙයා කොහොම හරි කට්ටිය try කරලා තියෙනවා මේකේ software එහෙම. අපි බලමු. right.
හරි රයිට් යාළුවනේ. අපි CPU රිපෙයාරින් එක කරගෙන ඉවරයි. දැන් අපි බලමු මෙයාගේ කන්ඩිෂන් එක කොහොමද? මෙයා ඔන් වෙනවද? නැද්ද? අපි බලන්නේ. අපි ඉස්සෙල්ලා charge වලට plug කරලා බලමු. charging එක කොහොමද ampere එක හදින්නේ කියලා. හරි මිලි ඇම්පියර් 400 ගාණක් වගේ ඇදලා මෙන්න charging log එක අපිට ඇවිල්ලා තියෙනවා. බලමු මේක percentage එක එනකම් right මෙයාගේ charging error එකක් පෙන්නනවා. මේක බොහෝ දුරට මේ charging flex එකේ issue එකක් ඉඳලා වෙන්න පුළුවන්. අපි on කරලා බලමු මෙයා on වෙනවද කියලා. හරි මෙන්න A11 කියලා ෆෝන් එක on වෙනවා. බලමු මෙයාගේ දෙවෙනි Samsung logo එකට එනවද කියලා. දෙවෙනි Samsung logo එකට එනවා නම් අපේ repair එක සාර්ථකයි. ඊට පස්සේ ප්‍රශ්නයක් නෑ, අනිවාර්යයෙන් මෙයා on වෙනවා. right මේ දෙවෙනි Samsung logo එකට එනවා. right අපේ job එක සාර්ථකයි. ෆෝන් එක on වුණා. ටච් පැනල් වල කිසි ප්‍රශ්නයක් නැහැ. සියලු දේ ටච් වෙනවා. එතකොට මේකේ පැටර්න් එකක් කස්ටමර්ගේ තියෙනවා. අපිට ඇතුළට ගිහිල්ලා බලන්න බෑ. අපේ job එක සාර්ථකයි. එතකොට ඔයාලගේ ඩෙඩ් වෙච්ච ෆෝන් තියෙනවා නම් හදන්න බෑ කියලා shop වලින් අයින් කරපුවා අරන් ඉන්න අපේ ආයතනයේට RT Mobile number 2 bus stand බදුල්ල. අපි ඔයාලගේ job එක success කරලා දෙන්න. Thank you.